ආයිබෝවන් මිතුරනි, අද අපි දෙවන ලෝක සංග්‍රාමයේදී නාසි ජර්මනිය විසින් භාවිතා කළ හෙන්කල් HE111 බෝම්බ හෙළන යානාව ගැන විස්තර ටිකක් හොයලා බලමු. අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔබ කැමති නම් තවමත් අපගේ channel එක subscribe කරන්න නැති නම් subscribe කරන්න. ඒ වගේම bell button එක click කිරීමෙන් ඔබට මෙවැනි videos upload කළාම notification මාර්ගයෙන් ඒ බව දැනගත හැකියි. මෙවැනි videos දිගටම බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලාත් කියන්න කැමතියි. හෙන්කල් HE111 යනු දෙවන ලෝක සංග්‍රාමයේදී නාසි ජර්මනියේ වඩාත්ම වැදගත් මධ්‍යම ප්‍රමාණයේ බෝම්බ හෙළන යානාවලින් එකකි. ඒ සැබෑ මිලිටරි අභිප්‍රාය වසන් කිරීම සඳහා මුලදී සිවිල් ගුවන් යානයක් ලෙස සංවර්ධනය කළ අතර විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයට එරෙහිව ගෙන ගිය බ්‍රිතාන්‍ය සටන ඇතුළු මුල් යුද සමයේදී ලුෆ්ට්වාෆ් එනම් නාසි ගුවන් හමුදාවෙහි බෝම්බ හෙළන බලකායේ කුණු නාරටි බවට පත්විය. පළමු ලෝක සංග්‍රාමයේ පරාජයෙන් පසු ජර්මනියට ගුවන් හමුදාවක් ක්‍රියාත්මක කිරීම වර්සෑස් ගිවිසුම මගින් තහනම් කරන ලදී. නමුත් නාසි පක්ෂයේ නැගීමත් සමග ඔවුන්ට ජර්මන් ගුවන් හමුදාවක් සහ ගුවන් යානා අවශ්‍ය විය. ඒ අනුව ප්‍රහාරක යානාවන් සහ බෝම්බ හෙළන යානා කිහිපයක්ම නිර්මාණයට ඔවුන්ගේ අවධානය යොමු වී තිබිණි. ඒ අනුව වර්ෂ 1930 ගණන්වල ව්‍යාපෘති ආරම්භ වූ අතර වර්සෑස් ගිවිසුම උල්ලංඝනය කළ බැවින් මුලින් රහසිගතව සංවර්ධන කටයුතු සිදු විය. ඒ අනුව මුල් සංවර්ධන කටයුතු සිවිල් ප්‍රවාහන ගුවන් යානා සඳහා වූ සංවර්ධන වැඩසටහනක් ලෙස හුවා දැක්වීමට නාසි ජර්මනිය කටයුතු කරන ලදී. මෙහි නිර්මාණකරුවන් අතර අර්නස්ට් හෙන්කල් ද විය. ජර්මනියේ ගුවන් යානා කර්මාන්තය සහ දේශපාලන නායකත්වය හැකි ඉක්මනින් යානය නිපදවීමට බල කළ අතර ලොව වේගවත්ම මගී ගුවන් යානය නිර්මාණය කිරීමට හෙන්කල් තීරණය කළේය. ඒ අනුව හෙන්කල් සමාගම වෙත සංවර්ධන කටයුතු කිරීමට ජර්මානු ඉහළ අධිකාරිය කටයුතු කරන ලදී. වර්ෂ 1933 ජූනි මාසයේදී ඇල්බර්ට් කෙසල් රින් හයින්කල්ගේ කාර්යාලය වෙත ගිය අතර කෙසල් රින් යනු ලුෆ්ට්වාෆ් පරිපාලන කාර්යාලයේ ප්‍රධානියා විය. ඒදී කෙසල් රින් හයින්කල්ලාට තම කර්මාන්ත ශාලාව වර්ණමුණ්ඩේ සිට රොස්ටෝක් වෙත ගෙන යාමට හේතු ගැන්විය. එයට හේතු වූයේ රොස්ටෝක්හි වෙරළබඩ මරීනහේ කලාපයේ ගුවන් යානා මහා පරිමාණය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කර්මාන්ත ශාලා පිහිටුවීමට ඉඩකඩ තිබූ අතර ගුවන් තොටුපොළ සමගින් සේවකයන් 3000ක පමණ දෙවැන්ත කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම අරමුණ වීමයි. ඒ අනුව හයින්කල් විසින් නව කර්මාන්ත ශාලා ඉදිකිරීම සහ යානය නිර්මාණය සඳහා වැඩ ආරම්භ කරන ලද අතර ඒ වන විට නිෂ්පාදනය කර තිබූ ඇමරිකානු ලොක්හීඩ් 12 Boeing 247 සහ ඩග්ලස් DC-2 වැනි යානා හා තරඟ කිරීමට යෙදවීමට අපේක්ෂා කරන ලදී. පළමු තනි එන්ජිම සහිත HE-70 බිට්ස් වර්ෂ 1932 දී නිෂ්පාදනය කළ අතර එය සාමාන්‍ය මගින් 4ක් රැගෙන යා හැකි අනුවාදයක් විය. HE-70 බෝම්බ හෙළන සහ ප්‍රවාහනය යන හැකියාවන් යන දෙකම සහිත ගුවන් යානයක් සොයමින් සිටි ලුෆ්ට්වාෆ්හි උනන්දුව වැඩි කළේය. HE-111 යනු HE-70 බ්‍රිට්ස්හි ද්විත්ව එන්ජින් අනුවාදයක් වූ අතර එය ඩබල් ලයිට්නිං ලෙස හැඳින්වේ. පළමු HE-111 ගුවන් යානය වර්ෂ 1935 පෙබරවාරි 24 වෙනි දින පියාසර කළ අතර එය පරීක්ෂණ නියමු නිට්ස්කේ විසින් මෙහෙවිය. පර්යේෂණ ගණනාවකින් අනතුරුව වර්ෂ 1936 දී ලුෆ්ට්වාෆ් ඒකක සඳහා හඳුන්වා දෙන ලදී. මධ්‍යම බෝම්බ හෙළන යානා වර්ගයට අයත් මෙහි ඒකක 6500කට වඩා නිෂ්පාදනය කෙරිණි. වර්ෂ 1945 දී මෙම යානා විශ්‍රාම ගන්වන ලදී. යානයේ පිරිවිතර ගැන අවධානය යොමු කිරීමේදී මේ මෙහෙයවීමට කාර්යමණ්ඩල සමාජිකයන් 5-6 අතර ප්‍රමාණයක් අවශ්‍ය වූ අතර ඔවුන් නියමවාද නැවිගේටර් හෝ බෝම්බකරු හෝ නාස්තුවක්කුකරුද තවත් තුවක්කුකරුවන් දෙදෙනෙකු හෝ ගුවන් විදුලි ක්‍රියාකරු ලෙස හා පැති තුවක්කුකරු ලෙස ඔවුන් හඳුනා දිය හැකියි. යානයේ දිග මීටර 16.4ක් පමණද පියාපත් සමග පළල මීටර 22.6ක් පමණද උස මීටර 4ක් පමණද ශුද්ධ බර කිලෝග්‍රෑම් 8680ක් පමණද සහ උපරිම ගුවන් ගත කිරීමේ බර කිලෝග්‍රෑම් 12030ක් පමණද වේ. උපරිම වේගය පැයට කිලෝමීටර් 440ක් පමණ වන අතර වරක් ඉන්ධන පුරවාගත් පසු මෙහෙයුම් පරාසය කිලෝමීටර් 2300ක් පමණ වේ. එන්ජින් කිරී අවධානය යොමු කිරීමේදී ජංගස් ජූමෝ 211 F2 V12 ඉන්වර්ටඩ් ලික්විඩ් කූල්ඩ් පිස්ටන් එන්ජින් දෙකක් දැකිය හැකි අතර එක් එන්ජිමකින් අශ්වබල 1350 බැකින් නිපදවනු ලබයි. ආයුධ කිරී අවධානය යොමු කිරීමේදී කිලෝග්‍රෑම් 2000ක් දක්වා බෝම්බ රැගෙන යා හැකි අතර සමහර පසු කාලීන ප්‍රභේදවල අමතර බෝම්බ රැගෙන යාම සඳහා බාහිර බෝම්බ කුටිද දැකිය හැකි විය. තවද යානයේ ආරක්ෂාව සඳහා මිලිමීටර් 7.92 MG-15 මැෂින් තුවක්කු යානයේ නාස් කොටසේ සහ තවත් ස්ථාන කිහිපයකම දක්නට ලැබිණි. මෙහෙයුම් ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කිරීම
කිරීමේදී දෙවන ලෝක යුද්ධ සමයට පෙර එනම් වර්ෂ 1939 සිට වර්ෂ 1940 දක්වා පූර්ව යුද්ධ සමයේදී පෝලන්තය, ප්‍රංශය සහ ජර්මනියෙන් දකුණු ප්‍රදේශ ආක්‍රමණවලදී ප්‍රධානතම බෝම්බ හෙළ යානාව විය. තවද බිලිස්ක්‍රීග් ආක්‍රමණය සඳහා සමීප ගුවන් සහාය ලබා දෙන ලදී. එහිදී කුඩා සතුරු ප්‍රතිරෝධයක් ඇති ප්‍රදේශවල හොඳින් ක්‍රියාත්මක විය. මෙම යානා බහුලව භාවිත වූයේ වර්ෂ 1940 දී ආරම්භ වූ බ්‍රිතාන්‍ය සටනේදී. එහිදී ලුෆ්ට්වාෆ් බෝම්බ හෙළන බලගණයේ කේන්ද්‍රීය කොටසක් ඉටු කරන ලදී. මුලදී බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට විශාල අලාභයක් සිදුවද මන්දගාමී වේගයේ සීමිත ආරක්ෂාව සහ ආරක්ෂාව සැලසීම සඳහා පරිවාරක ප්‍රහාරක යන නොමැතිකම වැනි ගැටලු නිසා කල්යත්ම දැඩි හානි විය. බ්‍රිතාන්‍ය නගරවල රාත්‍රී බෝම්බ ප්‍රහාර සඳහා භාවිතා කරන ලද අතර රාත්‍රී දෘශ්‍යතාවයේ අඩු නිසා බ්‍රිතාන්‍යයන්ට හඳුනා ගැනීමේ අපහසු හේතුවෙන් වැඩි ආරක්ෂාවක් සමග සාර්ථකව බෝම්බ ප්‍රහාර එල්ල කළ හැකි විය. තවද නැගෙනහිර පෙරමුණේ බාබරෝසා මෙහෙයුමට සහ ස්ටාලින්ග්‍රේඩ් වැටලීමේදී බහුලව භාවිතා විය. බෝම්බ හෙළීම, සැපයුම් සහ වෛද්‍ය කටයුතු වැනි කාර්යයන්වලදී විශාල කාර්යභාරයක් සිදු කරන ලදී. එහිදී සෝවියට් ප්‍රහාරක යානාවලට සහ ගුවන් යාන නාශක අවිවලට වඩා ගොදුරු විය. පසුව උතුරු අප්‍රිකාව, මධ්‍යධාරණී මුහුද සහ බටහිර පෙරමුණේ සීමිත භූමිකාවන් සඳහා භාවිතා විය. වර්ෂ 1943 වන විට යල් පැන ගිය බෝම්බ හෙළන යානාවක් බවට පත්වීම සිදු විය. මේ ප්‍රභේද කෙරෙහි අවධානය යොමු කිරීමේදී HE-111B මුල් නිෂ්පාදන මාදිලී විය. HE-111EF යනු වැඩි දියුණු කළ එන්ජින් සහ බර පැටවීමේ හැකියාව ඇති ප්‍රභේදයකි. HE-111H යනු වඩාත්ම නිෂ්පාදනය කරන ලද අනුවාදය වූ අතර මෙම ප්‍රභේදයෙන් යානා ඒකක 5000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇත. HE-111P යනු හිම සහිත සාධගුණ තත්ත්වයන් යටතේ ක්‍රියා කිරීමට නිර්මාණය කළ ප්‍රභේදයකි. HE-111Z යනු යොසලාජ් කොටස් දෙකක් සම්බන්ධ කර නිර්මාණය කළ ග්ලයිඩර් ඇදගෙන යාමට භාවිතා කරන අනුවාදයක් විය. ග්ලයිඩරයක් යන ගුවන් යානයක් වැනිම යාත්‍රාවක් වූ අතර එහි එන්ජින් නොමැත. වෙනත් ගුවන් යානයක් මගින් ඇදගෙන යනු ලබන අතර මහා පරිමාණයෙන් භාණ්ඩ සහ සොල්දාදුවන් ප්‍රවාහනය කිරීමට මේවා යොදා ගැනිණි. HE-111H-22 යනු තවත් විශේෂ අනුවාදයක් විය. පසු කාලීන මිත්‍රපාක්ෂික බෝම්බ හෙළන යානා හා සසඳන විට අඩු ආයුධ ප්‍රමාණයක් මෙහි ඇති අතර එය අවාසියකි. එම නිසා මිත්‍රපාක්ෂික ප්‍රහාරක යානාවලට නිතර ගොදුරු විය. එහිදී බ්‍රිතාන්‍ය සටනේදී සිදු වූ පාඩු විශේෂයෙන්ම දරුණු විය. අවසානයේ Ju-88 සහ Do-217 වැනි වේගවත් හා දැඩි ලෙස සන්නද්ධ ගුවන් යානා මගින් ප්‍රතිස්ථාපනය විය. සමහර HE-111 යානා යුද්ධෙන් පසුව ස්පාඤ්ඤය විසින් වර්ෂ 1970 ගණන්වලද භාවිතා කරන ලදී. හොඳින් උපදවූ නාසය සහ වටකුරු පියාපත් මගින් මෙම යානා පහසුවෙන් හඳුනාගත හැකියි. මෙම යානා ලුෆ්ට්වාෆ්හි මුල් කාලයේ සංකේතාත්මක ගුවන් යානයකි. නමුත් පසු උපාය මාර්ගික බෝම්බ හෙළීමේ හැකියාව අඩු වීම නිසා භාවිතය අවම විය. අවසාන වශයෙන් හයින්කල් HE-111 යනු දෙවන ලෝක සංග්‍රාමයේදී නාසි ජර්මනිය වඩාත්ම වැදගත් මධ්‍යම ප්‍රමාණයේ බෝම්බ හෙළ යානාවන්ගෙන් එකකි. ඒ යුද්ධ ඉතිහාසයේ ඉතා ජනප්‍රිය යානයක් බව අවිවාදයෙන්ම කිව යුතුයි. මේ වනතෙක් අපගේ channel එක ඔබ subscribe කර නොමැති නම් subscribe කර bell button එක click කිරීමට අපි ඔබට ආරාධනා කරමු. එමෙන්ම like කරන්න, අපේ videos වලට comment කරන්න, ඒ වගේම share කරන්න. නැවත දවසක මෙවන් වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට ජය වේවා.